ඔයා දන්නවද අද කාලේ ශිෂ්‍යයෙක්ට තියෙන ලොකුම හතුරා කවුද කියලා? ඒ විභාගේ නෙවෙයි. ඔයාගේ අතේ තියෙන මේ ස්මාර්ට්ෆෝන් එක. අපි හිතන්නේ අපි ෆෝන් එක පාවිච්චි කරනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ෆෝන් එක සහ සෝෂල් මීඩියා ඇප්ස් විසින් අපේ අවධානය පාලනය කරන එක. ඔයාට එක දිගට විනාඩි 20ක් අවධානයෙන් පාඩම් කරන්න බැරි වෙලා තියෙන්නේ ඔයාගේ දුර්වලකමක් නිසා නෙවෙයි. ඔයාගේ මොළය මේ ක්ෂණික සතුටට ඇබ්බැහි වෙලා තියෙන නිසායි. අද මම කියලා දෙන්නේ මේ ඇබ්බැහියෙන් මිදිලා ඔයාගේ ફોකස් එක උපරිම කරගන්න විද්‍යාත්මක පියවර කීපයක් ගැන. මොකද්ද මේ අපේ මොළයේ ඇතුලේ වෙන්නේ? අපේ මොළයේ තියෙනවා ඩෝපමින් කියලා රසායනයක්. මේකෙන් කරන්නේ අපිට සතුට සහ ප්‍රතිලාභයක් ලැබුණා කියන හැඟීම දෙන එක. සෝෂල් මීඩියා ඇප් එකක එක ලයික් එකක් එද්දි, එක කමෙන්ට් එකක් එද්දි ඔයාගේ මොළයේ ඇතුලේ ඩෝපමින් පොඩි ප්‍රමාණයක් පිට වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. පාඩම් කරන එක කියන්නේ හරිම හිමින් ප්‍රතිඵල ලැබෙන වැඩක්. ඒකෙන් ඩෝපමින් ලැබෙන්නේ ගොඩක් කල් ගිහින්. හැබැයි ෆෝන් එක බලද්දි තත්පරයෙන් තත්පරයට ඩෝපමින් ලැබෙනවා. එතකොට ඔයාගේ මොළය කම්මැලි වෙනවා අමාරු දේවල් කරන්න. මේක හරියට මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් වගේනේ තමයි. පියවර 1. පරිසරය වෙනස් කරන්න. ඔයාගේ විනය පාවිච්චි කරලා ෆෝන් එක නොබල ඉන්න හදන්න එපා. ඒක ගොඩක් වෙලාවට අසාර්ථකයි. කරන්න ඕන හොඳම දේ තමයි ෆෝන් එක ඔයාට නොපෙනෙන තැනක තියෙන එක. වෙනත් කාමරයකින් තියන්න. ඔයාට ඒක ගන්න නම් ඇඳෙන් නැගිටලා යන්න ඕන විදිහට දුරින් තියන්න. out of sight out of mind කියන්නේ නිකන් නෙවෙයි. පියවර 2 ෆෝන් එකේ ආකර්ෂණීය අඩු කරන්න. සෝෂල් මීඩියා ඇප්ස් වල තියෙන දීප්තිමත් වර්ණ රතු නිල් කහ අපේ ඇස සහ මොළයේ ඇද බැඳ තබා ගන්නවා. ඔයාගේ ෆෝන් එකේ accessibility settings වලට ගිහින් color filters වලින් ස්ක්‍රීන් එක grey scale කරන්න. ෆෝන් එක කළු සුදු වුණාම ඒක බලන්න තියෙන ආසාව නිකම්ම අඩු වෙලා යනවා. ඒක පාවිච්චි කරන එක විනෝදයක් නෙවෙයි වැඩක් වගේ දැනෙන්න පටන් ගන්නවා. පියවර 3. notification පාලනය. හැම ඇප් එකකම notifications off කරන්න. විශේෂයෙන් Instagram, TikTok, Facebook, YouTube සහ WhatsApp groups. ඔයා වැඩක් කරන අතරතුර එක notification එකක් ආවොත් ආපහු තිබුණ අවධානයට එන්න ඔයාගේ මොළයට විනාඩි 23ක් යනවා කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා ඒ distraction එක සම්පූර්ණයෙන්ම නවත්තන්න. පියවර 4. පළමු පැය සහ අවසාන පැය නීතිය. උදේ නැගිටපු ගමන් පළමු පැය සහ රෑ නිදා ගන්න කලින් අවසාන පැය ෆෝන් එක බලන්න එපා. උදේම ෆෝන් එක බැලුවොත් ඔයා දවසම පටන් ගන්නෙ තව කෙනෙක්ගේ සිතුවිලි හෝ සෝෂල් ප්‍රෙෂර් එකත් එක්ක. ඒ වෙනුවට ඒ වෙලාව පොතක් කියවන්න හෝ දවස ප්ලෑන් කරන්න පාවිච්චි කරන්න. මේ දේවල් කරන්න මුල් දවස් 2-3 ඔයාට හරිම අමාරු වෙයි. ඔයාගේ මොළය සින්දු අහන්න, සෝෂල් මීඩියා බලන්න ඉල්ලලා පොඩි වදයක් දෙයි. හැබැයි ඒක ඉවසගෙන සතියක් මේ විදිහට හිටියොත් ඔයාට පුදුම හිතෙයි ඔයාගේ මතක ශක්තිය සහ අවධානය වැඩි වෙලා තියෙන විදිහ ගැන. මතක තියාගන්න. ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ ඔයා අද දවසේ ඔයාගේ කාලය පාවිච්චි කරන විදිහ අනුවයි. ඉතින් අද ඉඳන් මේ ඩිජිටල් ඩිටොක්ස් එක පටන් ගන්න. වීඩියෝ එක වටිනවනම් යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. ජය වේවා.